Hi everyone. අද මට මොකක්ද ලැබුණේ කියලා බලන්නකෝ. අද මට ලැබුණා DJI Osmo Mobile 8P එකක්. මේ තියෙන්නේ ඒකේ බොක්ස් එක හරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඕපන් කරද්දිම අපි බලමුකෝ ඕපන් කරලා කොහොමද ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මං ඉතින් මේක අන්බොක්ස් කරන්නේ හරිම ආසාවෙන් තමයි. මොකද මම හිතුවේවත් නැති වෙලාවක තමයි මට මේ ගිෆ්ට් එක හම්බුනේ. ඒ නිසාම හරිම සතුටින් තමයි මම මේක අන්බොක්ස් කරන්නේ ඔයාලත් එක්ක. ඔන්න ඔය විදිහට තමයි බොක්ස් එක ඕපන් කරනකොටම අපිට පේන්නේ. ඔයා YouTube බ්ලොගර් කෙනෙක් නම් TikTok, YouTube Shorts වගේ කරනවා නම් ඇත්තටම මේ gimbal එක ගොඩාක් ප්‍රයෝජනවත්. මේ gimbal එකේ තියෙනවා Osmo Frame Tap Remote Controller එකක්. මේ gimbal එකේ තියෙන විශේෂම ෆීචර් එකක් තමයි ඒක. ඒකෙන් අපිට පුළුවන් දුර ඉඳන් කැමරා එක කන්ට්‍රෝල් කරන්න වගේම ෆ්‍රේම් එක ලයිව් බලන්න පුළුවන් ඒ කන්ට්‍රෝලර් එක හරහා. මේ gimbal එකේ 3-axis stabilization එක නිසා walking කරන වෙලාවට smooth footages ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම Active Track 8.0 360 rotation, built-in extension rod, tripod, phone charging support සහ පැය 10ක battery life එකක් තියෙනවා මේ gimbal එකේ. ඒ වගේම තමයි මේ gimbal එක අතට හරියම පහසුයි. හරියම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඔයාලට ඉස්සරහට gimbal එක මේ අන්බොක්ස් කරාම ඒක බලා ගන්න පුළුවන් කොයි වගේද ලුක් එක කියලා. අපි බලමු මේ පවුච් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ පවුච් එක ඇතුලේ අපිට මුලින්ම බලන්න පුළුවන් මේ gimbal එකට එන mic එක සහ charging cables තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හරිම cute පවුච් එකක තමයි මේ දේවල් දාලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන් ඒ හැමදේම. මේ තියෙන්නේ gimbal එකට එන mic එක.
අපි බලමු මේ බොක්ස් එක ඇතුලේ තිබුණු මේන් බොක්ස් එක මොකක්ද කියලා. ඒ තමයි ගිම්බල් එක. හරිම ස්මූත් විදිහට තියෙනවා අපිට අන්බොක්ස් කරන්න. අපි බලමු අන්බොක්ස් කරලා කොහොමද කියලා. වව් හරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා බොක්ස් එක ඕපන් කරනකොටම. හරිම ලස්සන කියුට් පවුච් එකක දාලා තමයි තියෙන්නේ. ඒක ඇත්තටම මේ අපිට ට්‍රැවල් කරන්න එහෙම මේ ගිම්බල් එකට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න සේෆ්ටි විදිහට ට්‍රැවල් කරන්න මේ පුළුවන් මේ ගිම්බල් එක මේ පවුච් එක ඇතුලේ දාගෙන. මේක තමයි Osmo Mobile 8P gimbal එක. මේක ෆෝල්ඩ් කරන්නත් පුළුවන් නිසා පවුච් එකට දාගන්න ලේසි ට්‍රැවල් කරනකොට. ඔය ඉස්සරහින්ම තියෙන්නේ අර මං කිව්ව රිමෝට් කන්ට්‍රෝලර් එක. ඒකෙන් තමයි අපිට දුර ඉඳන් වුණත් අපිට ලයිව් ෆ්‍රේම් එක බලන්න පුළුවන් වෙන්නේ. ඔය ඉස්සරහින්ම තියෙන අර පොඩි කොටුවක් වගේ තියෙන රිමෝට් කන්ට්‍රෝලර් එක. ෆෝන් එක ඇටච් කරන්න පුළුවන් මැග්නට් එකක් තියෙනවා. ඒකේ ෆෝන් එක ඇටච් කරන්න පුළුවන් අපිට වීඩියෝ එකක් ගන්න කලින්. ඊට පස්සේ ෆෝන් එක ඇටච් කරපු ගමන්ම ඒක ඔටෝ ඔන් වෙනවා. ඔයාලට පේන විදිහට ඔටෝ ඒක ඔන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි Osmo Mobile 8P gimbal එක සම්පූර්ණයෙන්ම පේන්නේ අපිට. හරිම ලස්සනයි මේ හරිම කියුට් එක මේ. ඒ වගේම තමයි gimbal එක අන්ෆෝල්ඩ් කරාම ඒක ඔටෝමැටිකලිම ෂේප් එක හැදෙනවා. ෆෝන් එක ඇටච් කරලා පවර් බටන් එකෙන් ප්‍රෙස් කරාම gimbal එක ස්ටෙබිලයිසේෂන් වෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි විස්තර බලා ගන්න ඕන නම් ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි අවුරුද්දක වොරන්ටි එකක් තියෙනවා. හරිම ප්‍රයෝජනවත් කියලා හිතනවා. ඉතින් මේක තමයි DJI Osmo Mobile 8P Creator Combo එකේ අන්බොක්සින් එක. ඉතින් මම මේක යූස් කරලා එක්ස්පීරියන්ස් එක ඔයාලා එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. එහෙනම් බයි බයි.